සියදි විනාසාගත්තම මොන නිවන් සුවද? ඇයි ජීවත් වුණා නම් තව ජීවත් වෙයි. අපි ජීවත් වුණොත් තව ජීවත් වෙයි අවුරුදු 30ක් 35ක් 40ක්. ඕන්නම් 50කුත් දාගෙන. ඔයා ඕන්නම් 60කුත් දාගෙන. ඔයා අවුරුදු 60 දුකක් විඳින්න බෑ කියලා. ඔයා සියදි විනාසා ගන්නවා. අවුරුදු කෝටි ගාණක් දුක් විඳින්න. අපිටත් අපේ හිත පාලන නැති වෙලාවල් තියෙනවා. කියන්නකො හිත ඔයාගේද? ඔයාට වාගේ හිත පාලනේද? එකම කෙනෙක් ළඟ වාගේ හිත රැඳිලා තියෙන. ඔයා එක වගේම හැමතිස්සෙම හිතනවද මම වැඩ කරනවා කියලා? ඔයාගේ හිතට කම්මැලිකම එන්නේ නැද්ද? පුතේ මගේ හිතවත් මට හීලා නැත්නම් මගේ ළඟ ඉන්න වෙන එකෙක්ගේ හිතක් කොහොමද මං හීලා කරා? ජීව විද්‍යානුකූලවම මිනිස්සු දෙන්නෙක් නිපුතේ. නානත්ත කාය නානත්ත සංඥා. එහෙම තියෙදි මේ පවුල් දෙක, පරිසර දෙක, ශරීර දෙක, ආත්ම දෙක, හුස්ම දෙක. එහෙම ආත්ම දෙකක් කොහොමද බං 100% ගලපගන්න 100% ගලපන්න බැහැ. ඔයයි ඔයාගේ අක්කයි ඔයාගේ මල්ලි 100% ගැලපෙනවද? නෑ. ඒ නිසා ආදරයට ආදරය කරන්. දාලා යන්න ඕනිම කියලා වද දෙද්දී දාන්න දෙන්න. කවුද අපිත් එක මරණ ගන්නේ? අපේ වටිනාකම තියෙනකන් ළඟ ඉඳී. අපිව වටින්න නැති කෙනා ළඟ තියාගෙන අපේ කරගන්න හදනකොට කොච්චර අපි ඒකට කට්ටක් ගන්නවද? ආදරේ ඉල්ල ගන්නත් දුක් විඳින. පස්සේ ලැබුණු ආදරේ රැක ගන්නත් දුක් විඳින. ඒ ආදරේ වෙන කෙනෙක් දිහා බලනකොට වෙන කෙනෙක්ට සිතින්වත් ලං වෙනකොට අපිට දුක. ඉරිසිය. පස්සේ ඒක රැක ගන්න දුක් විඳිනවා. අන්තිමට දාලා ගියාම දුක් විඳිනවා. අන්තිමට අපේ ජීවිතේ